සුබ දවසක් හැමෝටම. ඉතින් අපි කතා කරමු 2024 අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතයේ ප්‍රශ්න පත්‍රය ගැන. මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ගණිතයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ 4 වෙනි ප්‍රශ්නයට කොහොමද පිළිතුරු ලබා ගන්න ඕන කියලා. 4 වෙනි ගාන විදියට හම්බ වෙලා තියෙන්නේ වර්ගඵලයේ සම්බන්ධ ගානක්. මේ ගාන කියනවා ඍජුකෝණී සමද්විපාද ත්‍රිකෝණයක හැඩයෙන් යුක්ත කේක් ගෙඩියක් ගැන. කොහොම හරි මේ ගානේ එක්සස් වලින් අපිට මිනුම් දීලා තියෙනවා. අන්තිමට අපිට කියනවා ඉතිරි කොටස රෝස පැහැයෙන් සරසා ඇති අතර එහි වර්ගඵලය 132 වර්ග සෙන්ටිමීටර් වේ කියලා. ඉතින් ඔයාලට තේරෙන්න ඕනේ මේ කතා කරන්නේ රෝස පාටින් පාට කරලා තියෙන මෙන්න මේ ඉතිරි කොටස ගැන. අපි එහෙනම් සම්බන්ධයක් හදාගන්න ඕනේ මේ ඉතිරි කොටසේ වර්ගඵලයට. ඒකට මට මුලින්ම ඕන වෙනවා මේ හැඩතල දෙක. ඒ කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණය ඒ වගේම ඍජුකෝණ ආශ්‍රය. මේ දෙන්නගේ වර්ගඵල වලට වෙන වෙනම ප්‍රකාශන මට අවශ්‍ය වෙනවා. මම එහෙනම් ඉස්සෙල්ලම ලියනවා ඍජුකෝණී ත්‍රිකෝණයට. මම ගන්නවා මෙන්න මෙහෙම. ත්‍රිකෝණයට මෙයාගේ වර්ගඵලය ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ භාගය වැඩි කිරීම එයාගේ ආධාරකය වැඩි කිරීම එයාගේ ලම්බ උස. ඒ වගේම මේ ඍජුකෝණාශ්‍රය. ඉතින් ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ එයාගේ දිග වැඩි කිරීම පළල. මෙන්න මේ සම්බන්ධ දෙක පාවිච්චි කළා මට පුළුවන් හදාගන්න මේ ඉතිරි කොටසේ වර්ගඵලයට සම්බන්ධයක්. මං වෙන වෙනම මේ කොටස් දෙකට ආදේශ කරනවා මේ ගානේ මට දීලා තියෙන දත්ත වලින්. ඉතින් ත්‍රිකෝණයේ වර්ගඵලය භාගය වැඩි කිරීම ආධාරකය කියන්නේ කවුද? ඍජුකෝණී ත්‍රිකෝණයක් හින්දා අපිට මෙන්න මෙයාව ආධාරකයේ විදිහට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙයාව ගන්නත් පුළුවන්. මේ දෙන්නගෙන් කවුරු ගත්තත් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ආධාරකය 2x. ලම්බ උස වෙන්නේ මේ අනිත් පාදය. මෙන්න මේ ලම්බකව තියෙන 2x කියන අගය. කොහොමද ලියාගන්න? මේක තමයි පළවෙනි එක. ඊළඟට මෙන්න මේ ඍජුකෝණ ආශ්‍රයතින් මෙයාගේ වර්ගඵලය වෙන්නේ දිග වැඩි කිරීම පළල. මෙයාගේ දිග වෙනවා x ධන 2ක් නේද? එහෙනම් දිග x ධන 2යි. පළල x ඍණ 4යි. ඔන්න ඔය විදිහට මට දෙවනි ප්‍රකාශනය එනවා. දැන් ඔයගලන්ට තේරෙන්න ඕනේ මේ අඳුරු කළ කොටස. එහෙම නැත්නම් මේ රෝස පාටින් පාට කරලා තියෙන කොටසේ වර්ගඵලය ගන්න නම් මේ සම්පූර්ණ වර්ගඵලයෙන් අඩු කරන්න ඕනේ මෙන්න මේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය. එහෙනම් මම වෙනම ලියනවා ඉතිරි කොටසේ වර්ගඵලය. මේක හැදෙන්නේ මේ ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලයෙන් මෙන්න මේ ඍජුකෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය අඩු කරාම. එහෙනම් මම ඉස්සෙල්ලම ලියා ගන්නවා ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය. භාගය වැඩි කිරීම අපිට ආවේ ආධාරකය 2x ලම්බ උසත් 2x නේද? ওই විදිහට. මෙයාගෙන් ඉතින් අඩු වෙන්න ඕනේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය. ඒක අපිට ආවේ x ධන 2 වතාවක් x ඍණ 4. හරි. ඔන්න ඔය සම්බන්ධය තමයි අපි ගන්න ඕනේ. දැන් මේක අපි පුළුවන් තරම් සුළු කරගන්න උත්සාහ කරමු. මේ කොටස සැලකුවාම මට මේ දෙකට මේ දෙක කපන්න පුළුවන්. එතකොට මට එනවා 2x වර්ගය කියලා. මෙයාගෙන් අඩු වෙන්න ඕනේ මෙන්න මේ කොටස. මේ කොටස අපිට තියෙන්නේ ද්විපද ප්‍රකාශනයක්. ඉතින් මේකේ මෙන්න මේ වරහන් ඉවත් කරන්න අපිට බොහොම පහසුවෙන් මේ විදිහට ගුණ කරන්න පුළුවන්. එතකොට මට එනවා මම දැන්ට වරහන් ඇතුළෙන් මේක තියාගන්නම්. මොකද මේ වරහන් සුළු කළා ඉවර නෑනේ. x මෙන්න මේ x කෙන් ගුණ වුණාම x වර්ගය එනවා. ඒ වගේම ඊළඟට ඍණ 4x. ඊට පස්සේ මෙන්න මේ දෙන්නත් ඒ විදිහටම මෙතන එනවා ධන 2x ඍණ 8. ওই විදිහට
දැන් මං දිගටම මේක සුළු කරගෙන යනවා. දැන් මේ කොටස නම් මීට වඩා සුළු කරන්න බැහැනේ. මෙන්න මෙතන බලන්නකෝ. මෙතන මට එනවා x වර්ගය ඍණ 4x ධන 2x කියන්නේ ඍණ 2x. මෙතන ඍණ 8යි. දැන් ඔන්න වරහන ඇතුළේ මම සුළු කිරීම කරගෙන ඉවරයි. දැන් එහෙනම් මට මේ වරහනෙන් එළියට සුළු කිරීම අරගෙන යන්න පුළුවන්. එතනදී පරිස්සම් වෙන්න මෙන්න මේ ලකුණ දිහා. මේ ලකුණෙන් මෙන්න මේ හැම කෙනෙක්ම ಗುಣ වෙන්න ඕනේ. එහෙනම් මෙතන ඍණ මෙතන ධන. එහෙනම් මේක ඍණ x වර්ගය වෙනවා. මෙතන ඍණ මෙතනත් ඍණ. එහෙනම් මේක ධන 2x වෙනවා. මෙතන ඍණ මෙතන ඍණ. එහෙනම් මේකත් ධන 8ක් බවට පත් වෙනවා. ওই විදිහට සුළු කරගන්න පුළුවන්. තව එක පියවරක් අපිට යන්න පුළුවන්. මෙතන 2x වර්ගය මෙතන තියෙනවා x වර්ගය. ඒ දෙන්න සජාතීයයි. එහෙනම් ඒ දෙන්න අඩු කරාම මට එනවා x වර්ගය කියලා. x වර්ගය ධන 2x ධන 8. දැන් ඔයගොල්ලෝ දන්නවා ඉතිරි කොටසේ වර්ගඵලය අපිට ගානේ පැහැදිලිව දීලා තියෙනවා නේද? එහෙනම් මම ඒක මෙතනින් ලියා ගන්නවා 132යි. දැන් අපිට තියෙන්නේ මේ සම්බන්ධය චුට්ටක් එහෙට මෙහෙට කළා අපිට අවශ්‍ය කරන මෙන්න මේ සමීකරණය අරගන්න. බලමුකෝ. මේ සමීකරණ x වර්ගය මෙහෙනේ තියෙන්නේ. අපි එහෙනම් එහෙම ලියාගමු. x වර්ගය ධන 2x. මෙතන තියෙනවා ධන 8. මම මේ අනිත් පැත්තේ තියෙන 132ත් මේ පැත්තට අරගන්නවා. මෙයා ධනනේ තියෙන්නේ. එහෙනම් අනිත් පැත්තට යනකොට එයා ඍණ වෙනවා. සමානයි. දැන් මේ පැත්තේ තියෙන ඔක්කොම අපි මේ පැත්තට ගත්ත හින්දා මෙතන බිඳුවයි නේද? දැන් ඉතින් අපිට සුළු කරන්න තියෙන්නේ. එතකොට අපිට එනවා x වර්ගය ධන 2x. මෙන්න මේ දෙන්න සුළු කරාම අපිට එනවා ඍණ 124ක් කියලා. සමානයි බිඳුව. ඉතින් මේ ඇවිල්ලා තියෙන්නේ මෙන්න මෙතන අපිට තෘප්ත කරන්න කියන සමීකරණය නේද? එහෙනම් රෝම ඉලක්කම් 1 මුල් කොටසට අපි උත්තර අරගෙන ඉවරයි. දැන් එහෙනම් මේ රෝම ඉලක්කම් 1 අපිට කියනවා තෘප්ත වන බව පෙන්වල විතරක් මදි. x වල අගය ආසන්න සෙන්ටිමීටරයට ගණනය කරන්න කියලා කියනවා. එහෙනම් මම මේ ටික දැනට මකාගෙන මේ සම්බන්ධය පාවිච්චි කරලා x වල අගය හොයාගන්න උත්සාහ කරනවා. දැන් මම ආයේ මෙන්න මේ තෘප්ත කරපු සමීකරණය මෙතනින් ලියා ගන්නවා. ධන 2x ඍණ 124. ඉතින් ත්‍රිපද ප්‍රකාශනයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. ඉතින් මේක හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක සාධක කඩන්න පුළුවන් නම් මෙන්න මේ මැද පදේ සාධක වාට කඩලා මේක පද 4ක් බවට පත් කරගන්න පුළුවන් නම් වාට සාධක පාවිච්චි කරලා මේ ගාන පහසුවෙන් හදන්න පුළුවන්. එහෙම බැරි නම් වාට වර්ග පූර්ණය කරන්න වෙනවා. ඉතින් මේ ගානේ සාධක ගන්න අමාරුයි. ඒ නිසා මට සිද්ධ වෙනවා මේක වර්ග පූර්ණය කරන්න. වර්ග පූර්ණය කරනවා කියලා කියන්නේ මෙන්න මෙතන සාධක කඩා ගන්න බැරි හේතුව තමයි මෙන්න මේ 2x කියන එක මෙන්න මේකත් එක්ක බැලුවාම අපිට සාධක වලට කඩා ගන්න බැරි වීම නේද? එහෙනම් මෙයාව දැනට මෙන්න මේ පැත්තට මම අරගෙන යනවා. ඒ අරගෙන ගිහිල්ලා මේ සමීකරණය මම මේ විදිහට ලියා ගන්නවා. දැන් ඍණ 124 මේ පැත්තට ගියාම ධන 124යි. දැන් මේක පූර්ණ වර්ගයක් විදිහට ලියා ගන්න තමයි මම හදන්නේ. ඒකට මෙන්න මේ මැද පදය 2x කියන කෙනාගේ සංගුණකය. ඒ කියන්නේ 2. මෙන්න මෙයාගේ භාගය. 2 භාගය කියන්නේ 1යිනේ. අන්න ඒකේ වර්ගය දෙපැත්තටම එකතු කරනවා. එහෙනම් 2 භාගය 1යි. 1 වර්ගයත් 1යි. එහෙනම් දෙපැත්තටම එක ගානේ එකතු කරන්න ඕනේ. දැන් මේක අපි සුළු කරගමු. x වර්ගය ධන 2x ධන 1 සමානයි 125යි. දැන් එන්නකො මෙන්න මෙතනට. මේ හැදෙන අලුත් ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය අපිට පහසුවෙන් සාධක වලට කඩා ගන්න පුළුවන්. අර මුල තිබිච්ච කෙනා වගේ අමාරු නෑ. මම ඒක මෙන්න මේ විදිහට කඩා ගන්නවා. මේ 2x කියන එක මම ලියනවා x ධන x කියලා. එතන ධන 1යි. සමානයි 125යි. දැන් මෙතන මේ තියෙන පද 4 මම කොටස් දෙකකට අරගෙන මේ දෙන්නගේ සාධක වෙන වෙනම ගන්නවා. ඉතින් මේ දෙන්නගේ සාධක වෙන්නේ පොදුවේ x නේද? එහෙනම් ඉතුරු වෙනවා
x ධන 1. මේ දෙන්නගේ පොදුවේ අපිට ගන්න තියෙන්නේ ධන 1 විතරයි සාධක විදිහට. ඉතුරු වෙනවා x ධන 1 සමානයි 125යි. දැන් මේ සමස්ත ප්‍රකාශනයේ සැලකුවාම මේකේ සාධක විදිහට අපිට ගන්න පුළුවන් x ධන 1 ඉවතට. ඒ ගත්තාම මෙතනින් ඉතුරු වෙනවා x, මෙතනින් ඉතුරු වෙනවා ධන 1. ওই විදිහට සුළු කරගන්න පුළුවන්. දැන් මෙතන x ධන 1 වැඩි කිරීම x ධන 1 නේ තියෙන්නේ. ඒ කියන්නේ x ධන 1 වර්ගය සමානයි 125 නේද? ඔය විදිහට අපිට සුළු කරගන්න පුළුවන්. දැන් මෙතන පේනවා අපි පූර්ණ වර්ගයක් විදිහට ලියාගත්තා. ඉතින් ඕක තමයි වර්ග පූර්ණය කරනවා කියලා කියන්නේ. ඉතින් මෙතනින් එහාට තියෙන වර්ග පූර්ණයක් නෙවෙයි මේ හදාගත්ත ප්‍රකාශනය සුළු කරලා x වලට අගයක් ලබා ගන්න එක. ඒකට මම මේ ප්‍රකාශනය ආයසරයක් මෙතනින් ලියා ගන්නම්කෝ. x ධන 1 වර්ගය සමානයි 125යි. දැන් හොයන්න තියෙන කවද? මෙන්න මෙතන තියෙන x. ඉතින් x හොයන්න නම් ඉස්සෙල්ලාම මේ වර්ග කොටස අයින් කරගන්න ඕනේ. ඒකට මට දෙපැත්තම වර්ගමූලය ගන්න සිද්ධ වෙනවා. මම එහෙනම් මෙහෙන් මම මේකට වර්ගමූලය දැම්මා. මේකටත් වර්ගමූලය දැම්මා. ඉතින් සංඛ්‍යාවකට වර්ගමූලය දානකොට ධන හෝ ඍණ කියලා අනිවාර්යෙන් දාන්න මතක ඇතුව. මෙතන මේ වර්ගයට වර්ගමූලය කැපිලා x ධන 1 ඉතුරු වෙනවා. මෙතන දැනට අපි ධන හෝ ඍණ 125 එයාගේ වර්ගමූලයක තියමු මේකේ පූර්ණ වර්ගයක් නොවන හින්දා. දැන් කොහොමද මේක හදන්නේ? මේක හදන්න අපිට කර්ණි සම්බන්ධ දැනුම අවශ්‍ය වෙනවා. මම එහෙම කියන්නේ. මෙතන වර්ගමූල 125 තිබ්බට අපිට උදව්වක් විදිහට මේගොල්ලෝ දීලා තියෙන්නේ වර්ගමූල 5 අගය විතරයි. එහෙනම් මෙතන වර්ගමූල 125 පාවිච්චි කරලා අපි හදා ගන්න ඕනේ වර්ගමූල 5 විතරක් එන ප්‍රකාශනයක්. ඒක හදන්නේ මෙන්න මෙහෙමයි. මේ 125 කියන එක මම සාධක වලට කඩනවා. ඒ කියන්නේ 25 වරක් 5. ඔය විදිහට. දැන් ඔයාලට තේරෙන්න ඕනේ 25 කියන්නේ පූර්ණ වර්ගයක්. එහෙනම් මට එයාගේ වර්ගමූලය එළියෙන් ලියන්න පුළුවන් 5යි කියලා. ඉතුරු වෙන්නේ කවුද? ඉතුරු වෙන්නේ වර්ගමූල 5. නේද? ඉතින් දැන් අපි නොදන්න තැනක ඉඳලා අපිට මේ දීලා තියෙන මූල 5 හදාගෙන තියෙනවා. දැන් අපිට බොහොම පහසුවෙන් ඔය අගය මෙතනට ආදේශ කරගන්න පුළුවන්. එහෙනම් x ධන 1 සමානයි ධන හෝ ඍණ 5යි මූල 5 කියන්නේ දැන් 2.24. ඉතින් මේක වැඩි කරාම අපිට එනවා 4 වරක් 5 බිංදුවයි 2ක් ඉතුරුයි 2 වරක් 5 10යි 2යි 12යි එකක් ඉතුරුයි 5 වරක් 2 10යි 1යි 11යි. එහෙනම් x ධන 1 අගය අපිට එනවා 11.2යි බිංදුව. දැන් අපි x ව උක්ත කරොත් මට එනවා ඍණ 1 ධන හෝ ඍණ 11.2යි බිංදුව කියලා. දැන් මේ ධන හෝ ඍණ කියලා තියෙනවනේ. මේක අපිට ප්‍රසාරණය කළා x වලට වෙන වෙනම උත්තර දෙකක් ගන්න පුළුවන්. මෙන්න මෙහෙම. x සමානයි පළවෙනි එකම ලියනවා ඍණ 1 ධන විතරක් අරගෙන ධන 11.2යි බිංදුව. ඊළඟට අනිත් එක ඒ කියන්නේ මේ ඍණ ලකුණ. එහෙනම් x වලට ඍණ 1 ඍණ 11.2යි බිංදුව කියලා එනවා නේද? දැන් මේක අපි සුළු කරන්න උත්සාහ කරමු. ඉතින් ඍණ 1යි ධන 11.2යි බිංදුවයි ගත්තාම එනවා x සමානයි ධන 10.2යි බිංදුව කියලා. මේක හෝ මේ අනිත් එක x සමානයි මෙතන ඍණ 1යි ඍණ 11.20යි කියන්නේ මේ දෙන්න එකතු වෙනවා. එතකොට ඍණ 12.2යි බිංදුවක් එනවා. දැන් x වලට උත්තර දෙකක් ඇහිලා තියෙනවා. මොකද මේක වර්ග ප්‍රකාශනයක් හින්දා. හැබැයි මේ x කියන්නේ කවුද? x කියන්නේ මිනුමක්. ඒ කියන්නේ දිග පළල මැනලා තියෙන x ඇසුරෙන්. ඉතින් කවදාවත් දිගක් හෝ පළලක් අපිට ඍණ ගානක් වෙන්න බැහැනේ නේද? එහෙනම් මෙන්න මේ කොටස අපිට අතාරින්න පුළුවන්. මෙන්න මේක තමයි x වල උත්තරේ විදිහට අපිට පිළිගන්න සිද්ධ වෙන්නේ. එහෙනම් x වල උත්තරේ එනවා 10.2යි බිංදුවයි. ඒකකය මොකද්ද? ඒකකය සෙන්ටිමීටර් නේද? හැබැයි මේ ගානේ අපිට කියන්නේ මේ x වලගේ ආසන්න සෙන්ටිමීටරයට දෙන්න කියලානේ. අපි එහෙනම් මේක ආසන්න සෙන්ටිමීටරයට වටයමු. මේක වැටෙවුවම මට එනවා සෙන්ටිමීටර්
10ක් කියලා. ඔන්න ඔය විදිහට රෝම ඉලක්කම් එක කොටසට අපිට සම්පූර්ණ වශයෙන් උත්තර අරගන්න පුළුවන්. අපි එහෙනම් මේ ගානේ රෝම ඉලක්කම් දෙකට යමු. රෝම ඉලක්කම් 2. මේක අපිට කියනවා අමුතුම කතාවක්. කේක් එකේ මතු පිට දිගම පැත්තේ දිග. කේක් එකේ මතු පිට දිගම පැත්ත. ඉතින් පැති තුනක් තියෙනවනේ. මේක ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඉතින් ඔයගොල්ලෝ හොඳටම දන්නවා පයිතගරස් සම්බන්ධය. එහෙම නැත්නම් ත්‍රිකෝණමිතිය ඉගෙන ගන්නකොට ඔයගොල්ලෝ හොඳටම දන්නවා ඍජුකෝණී ත්‍රිකෝණයක දිගම පාදය වෙන්නේ එයාගේ කර්ණය. එහෙනම් මෙන්න මේක තමයි දිගම පාදය වෙන්නේ. මෙයාගේ අගය මෙතන තියෙනවා 2 මූල 2x. හැබැයි අපිට ඒක දත්තයක් විදිහට ගන්න බෑ. මොකද අපිට කියන්නේ මේ අගය මගින් දෙනු ලබන බව පෙන්වන්න කියලා. එහෙනම් දැනට අපි මේ අගය දන්නේ නැහැ. නේද? අපි ඒකට සංකේතයක් පාවිච්චි කරමු දිගක්නේ L කියලා පාවිච්චි කරමු. දැන් මම ඔය L හොයාගන්න හදන්නේ මෙන්න මේ x ඇසුරෙන් සම්බන්ධයක් ලියලා. මොකද මේ අපිට පෙන්වන්න කියන අගයේත් x තියෙනවා නේද? එහෙනම් x ඇසුරෙන් තමයි ප්‍රකාශනය ලියන්න තියෙන්නේ. ඉතින් ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය සහ ඉතුරු පාද සම්බන්ධ වෙන සම්බන්ධය මොකද්ද? පයිතගරස් සම්බන්ධය. දාමු එහෙනම් මේ ත්‍රිකෝණයට කර්ණයේ වර්ගය. ඒ කියන්නේ L වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව. එහෙනම් 2x වල වර්ගය එකතු කිරීම 2x වල වර්ගය. මේක සුළු කරගමු. L වර්ගය සමානයි මේක වර්ග කළාම 4x වර්ගය එනවා. මේකත් 4x වර්ගය එනවා. දැන් මේ දෙන්න එකතු කළාම 8x වර්ගය එනවා. දැන් ඉතින් මට L වනේ L වර්ගය නෙවෙයිනේ. එහෙනම් මේ දෙපැත්තෙම වර්ගමූලේ ගමු. එහෙම ගත්තාම මට එනවා වර්ගමූල 8යි x කියලා නේද? ඉතින් L වලට ආවේ වර්ගමූල 8යි x. හැබැයි අපිට කියන්නේ වෙනම එකක් නේද? ඔයගොල්ලෝ දන්නවා ඉතින් දැන් කරණි පාවිච්චි කළා මේ වර්ගමූල 8 අපිට මෙන්න මේ අගය බවට හරව ගන්න පුළුවන්. එහෙනම් මම ලියනවා මේ 8 කියන්නේ 4යි වැඩි කිරීම 2. මේක සාධක වලට කඩනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා 4 කියන්නේ පූර්ණ වර්ගයක්. එහෙනම් ඒකේ වර්ගමූලය 2 කියලා එළියට ගත්ත හැකි. මේක දන්නේ නැති හින්දා 2 මූල 2යි x කියලා අපිට ගන්න පුළුවන් නේද? එහෙනම් අපිට දැන් ඔන්න මේ අගය මගින් මේ පාදයේ දිග දෙනු ලබන බව පෙන්වන්න කිව්වනේ. ඔන්න අපි පෙන්නුවා. ඊට පස්සේ අපිට කියනවා එම දිග සෙන්ටිමීටර් 28කට වඩා වැඩි බව පෙන්වන්න කියලා. ඉතින් අගයක් අපිට කියනවා සෙන්ටිමීටර් 28යි කියලා. එහෙනම් මෙතන මේ x වලට අපිට අගය ආදේශ කරගන්න වෙනවා. x වල අපි අගය හෙව්ව නේද මේ රෝම ඉලක්කම් එකේ? අපිට x වලට ආවා ආසන්න වශයෙන් සෙන්ටිමීටර් 10ක් කියලා නේද? ඔය අගය අපි මේකට ආදේශ කරගමු. එහෙනම් L සමානයි 2යි මූල 2යි x නේ තියෙන්නේ. මම ආදේශ කරනවා 2 වැඩි කිරීම මේ මූල දෙකේ අගය අපිට මෙන්න මෙතන කලින් වගේම දීලා තියෙනවා 1.4යි 1යි කියලා නේද? ඊළඟට x වල අගය 10යි කියලා අපිට ආදේශ කරන්න පුළුවන් ඒකකයේ සෙන්ටිමීටර්. දැන් මේක අපි සුළු කරමු. මෙතන 2යි 4ටත් 2 8යි මෙතන 2යි. මෙතන එනවා 2.8යි 2 වැඩි කිරීම 10යි සෙන්ටිමීටර්. එහෙනම් L වලට එනවා මේක 10න් ගුණ කළාම 28.2යි සෙන්ටිමීටර් කියලා. මෙන්න මේ දිගම පාදය සෙන්ටිමීටර් 28.2යි. ඉතින් අපිට කියන්නේ එම දිග සෙන්ටිමීටර් 28කට වඩා දිග වැඩි කියලා පෙන්වන්නනේ. ඉතින් එහෙනම් L වල දිග විශාලයි සෙන්ටිමීටර් 28කට වඩා. ওই විදිහට ලියුවා නම් වාට සම්පූර්ණ ලකුණු ලබා ගන්න එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙනම් ඔන්න ඔය විදිහට 4 වෙනි ප්‍රශ්නයටත් අපි විවරණයක් සහිතව පිළිතුරු සාකච්ඡා කරලා අවසන්. මේ විදිහටම මේ ප්‍රශ්න පත්‍රයේ ඉතුරු ප්‍රශ්න 8ටත් විවරණ සහිත පැහැදිලි පිළිතුරු සාකච්ඡාවක් අරගෙන ඔයාව හම්බ වෙන බලාපොරොත්තු වෙන අදට මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක්.